ආදරේ කියන්නෙම ආත්මාර්ථකාමී හැඟීමක් විතරමයි. අපි කොච්චර හිතුවත්, අපි කොච්චර කිව්වත් එයාට තමයි මේ ඔක්කොම. එයා තමයි මගේ මුළු ලෝකෙම. එයා විතරක් හරි සතුටින් හිටියම මට හොඳටම ඇති. එයා කිය අපි මොනවා කීවත් අන්තිමේදී ඔය එයා කියලා කියලා තියෙන කාට කියලා දන්නවද? ඒ මම කියන කෙනාට විතරයි අනේ. මගේ කියන දෙයට විතරයි. ඕන් සමහර අය එයි මට බැන අපි නම් එහෙම නෑ කියලා නේද? කෝ බලන්න එහෙම කියන අය දාන්න බලන්න පොඩි කමෙන්ට් එකක්. අචලව රටේ යවි ඉගෙන ගන්නනේ. ඒකට ඕන ශිෂ්‍යත්වය අරන් දුන්නෙත් ඔය නිරාසා ටීචර්ම තමයි. ඒ ඉතින් අචලට ආදරයට වඩා අචලව එයාගේ වෙච්ච දවසක ඉහළින්ම තියාගන්න ඕන කින්දනේ. එතකොට ඔක්කොම කරලා දීලා අචලව රටපටවපු නිරාසා මොකද ඇත්තට මේ රෑතිස්සි ලතෝනිදි දියඬන්නේ? මං අඬන්නේ නෑ, මට ඇඬෙනවා. අනේ මට නිින්ද යන්නේ නෑ නංගි. මං එයාට හරි ආදරේ. අන්තිමේදී මගේ ජීවිතේ ලස්සනම කොටස මගෙන් ගැලවිලා ගියා. ඔව්. අනේ ටීචර් හොයාගනින්කෝ බං Tamanට වඩා අවුරුදු 10ක් 15ක්වත් වැඩිමල් හරියමං එකෙක්ව. ඔය මල්ලිලාට සෙල්ලම දාලා අපරාදේ උගේ ජීවිතෙත් කාගෙන Tamanගේ ජීවිතෙත් විනාශ කරගන්න නැතුව ඇයි ඔය අයව නතර කරගන්නේ නැතුව යැව්වේ? ඔයාට තිබ්බනේ ආව නතර කරගන්න. එහෙම කියලා සංදේශි නිරාසගෙන් අහද්දි බලන්නකෝ දෙන උත්තරේ. මට එහෙම ආත්මාර්ථකාමී වෙන්න බෑනේ නංගි. එතකොට ලෙක්චර් මැඩම් මට කියන්නකෝ ඔයා ඔය පොඩි කොල්ලෙක් අල්ලගෙන ලව් කරන්නේ පරාර්ථේ ජය ගන්නද බබෝ? හරි. ඔය අතරේ අපි ගෙවියා ඕන් ආයෙමත් අලුත් කෑල්ලක් සෙට් කරගන්න සූදානම. අනේ ඒ කෙල්ල දිහත් කෙල්ල පෙර බලන් ඉන්න බන්දුකයා ඕන් අර කෙල්ලගේ හැටි මෙන්න හැඩේ මෙහෙම තමයි යන්නේ කිය පස්ස වනවනේ යන විදිහ පෙන්නනවා. ඒ කෙල්ල දැකලා ඕන් hina වෙනවා. එතකොට මේ වස බෝතලයක් අරන් ඇවිත් කවලම් කරන්නේ කවුද? ඔලිවියාද මේ ඇත්තටම? එතකොට සංදේශිටවත් දෙන්නද මේ වස බෝතලේ කවලම් කරන්නේ? ඒක රහසක්. ඒ ගැන අපි ඉදිරියේදී කතා කරමු නේද? එහෙනම් හොඳ ළමයි වගේ මාව subscribe කරලා bell එකත් click කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්නකෝ. ගිහින් එන්නම් මං වගේ ආදරණීය වස්තු.